ඇත්තටම ඇයි මේ වර්ණ සටහන දෙයක් නැහැ කියන වර්ණ සටහන නෙමෙයි මොකක්ද පේන්නේ ෆෑන් එක නම් ෆෑන් එක මේස නම් මේස පුටු නම් පුටු ඔක ලොකු මිත්‍යා දෘෂ්ටියක්. ඒක ලොකු මිත්‍යා දෘෂ්ටියක් පොඩි එකක් නෙමෙයි. දාර්ශනික කවදාවත් ඔහොම දේවල් කියලා නැහැ. සමහර රහතන් වහන්සේලා ෆෑන් එක නම් ෆෑන් එක පේනවා පුටුව නම් පුටුව පේනවා මේස නම් මේස පේනවා කන්ද නම් කන්ද ඉර නම් ඉර හඳ නම් හඳ සාමාන්‍ය විදිහට පේනවනේ මේ අනිත්‍යයත් මේක දැන් ඉන්ටර්නල් සද්ද නැති ඉන්නවද මෙතන මේ ලොකු මිත්‍යා දෘෂ්ටියකට වැටෙනවා. පවුනේ මේ සාමාන්‍ය බුදුන් වහන්සේලා සාමාන්‍ය විදිහට පේනවා. මේක ලොකු පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා. මේක ලොකු මිත්‍යා දෘෂ්ටියක්. හැඩතලයක් මොකක්වත් නැද්ද? මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? ඒක හිතනවද? එතකොට හරියනවද දැන් බලන්න එක එක්කෙනාට ඕන විදිහට එතකොට ඒව තෙරුවන් හිතන්නේ. සරණයි. ආර්යයන් වහන්සේ දැන් අම්මා කියලා ගත්තොත් කනට උදාහරණයක් හැටියට අම්මා කියලා ගත්තොත් කනට ආව සද්දෙත් අම්මා නෑ. ඇහැට ආව වර්ණ සටහනෙත් අම්මා නෑ. සම්මත ලෝකේ අම්මා ඉන්නවා. ඒත් මෙතන මේ අම්මා නැති බව තමයි කියන්නේ. ඉතින් ඕක මොකක්ද ඕක ලොකු මිත්‍යා දෘෂ්ටියන්නේ. දැන් සාමාන්‍ය වෙනද විදිහටම අම්මා කනට ආපු සද්දේ අම්ම නෑ, ඇහැට ආපු වර්ණේ අම්ම නෑ. ඒව අම්මා ඉන්නවා. කනට ආපු සද්දෙත් අම්ම ඉන්නවා, ඇහැට ආපු වර්ණෙත් අම්ම. සාමාන්‍ය ඔය එක එක ඒවා විකාර මේවා කරගන්න යන්න එපා. ඒතර ඔක්කොම පැටලෙවි. අන්තිමටම මොකක් හරි දෘෂ්ටිය ගිහිලා හිර වෙයි. අපි දන්නේ අපිට කවදාවත් ඔහොම කියලා නැහැ. කවදාවත් කියලා නැහැ. මොකද අපි දන්නවා අපි ඔය විදිහට කියන්නේ ගියොත් පැටලලා ලොකු අවුලක් කියලා තමයි නවතින්නේ. ඒක නිසා අපි එහෙම කියන්නේ අපි සාමාන්‍යයෙන් පැහැදිලිවම නේද ඉස්සරහ මොනවද තියෙන්නේ කියලා අහනවා. පුටුව නම් පුටුව පේනවා. වෙනද විදිහට. ඉතින් හරි සරලයි. නැත්තම් ලොකු පටලැවිල්ලක් වෙනවනේ. නැත්තම් ලොකු පටලැවිල්ලක් වෙනවා. ඒතර මේසෙ පේනවා වෙනද විදිහට. එතකොට සාමාන්‍යයෙන් මුකුත් නැහැ නේ මේ සේරම තියෙනවා. අපි කියන්නේ මේ ඉඩ බික්කේ මේ ශාසනයේ මුකුත් නැති වෙන්නේ නැහැ. ඔක්කොම සාමාන්‍ය විදියමයි. ඒ මායාවට බැලෙන එක සාමාන්‍ය විදියමයි. එතකොට ඇත්තටම කිව්වොත් එහෙම මෙතන එහෙම මුකුත් නැති වෙන්නේ නැහැ. එහෙමනම් අම්මා කියන්නේ වර්ණහඩතලයක් නැහැ. අම්මා තමයි පේන්නේ. ඒත් මේ ශාසනයේ අම්මා මුකුත් පුටු මේ සඳහන් ගෙවල් දොරවල් මොනවද නැති වෙන්නේ නැහැ. ඔක්කොම සාමාන්‍ය දේමයි. හැබැයි ඒක අවබෝධ වුණාම මෙතන ශබ්ද වර්ණ කියලා මේක මොකද්ද මෙතන වෙන්නේ කියලා මේවා සකස් වෙන ආයතන වලට කියලා ඇත්තටම මේ වෙනද විදිහට පේන එක නැති වෙන්නේ නැහැ. පේනවා. අම්මා කියලා දන්නවා. හැබැයි ඒකට තියෙන වටිනාකමයි නැති වෙන්නේ. වෙන මොකුත් වෙන්නේ නැහැ. මේ අම්මා නැති වෙන්නේ නැහැ. එහෙම වුණොත් ලොකු පටලැවිල්ලක් වෙයි ඔය කතාව විදිහට කියොත්. ඕකේ හරි භයානකමක් තියෙනවා පේන්නේ තුනක්. ඊට පස්සේ ඇත්තටම ඔය අම්මට ඇත්තටම අම්මා මරලා දැම්මත් කමක් නැහැ කියන තැනට එන්නේ එතකොට. ඒක හරි භයානකයි. ඊට පස්සේ ඔතන ලොකු දෘෂ්ටිගත වීමක් වෙනවා. ඔක අහන් ඉන්න ඔබතුමී කෙනෙක් කී දෙනෙක් අහන් ඉන්නවද? ඒ හැමෝම එක විදිහේ දෘෂ්ටිගත වෙලා ඉන්නේ. එක දෘෂ්ටි හදා ගන්නවා. දැන් අරස කියනේවා එක දෘෂ්ටි හදා ගන්නවා. මේ ධර්මයේ දේශනා කරනකොට හුඟා පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඔය අපි කියන එක වචනේ එක දෘෂ්ටි හදා ගන්නවා. ඒ නිසා අපි කියන වචනේ අපි මොන හරි දෙයක් අනුමත කරනවා නම් ඒක නිවැරදිම වෙන්න ඕනේ. දැන් මේ වෙනකොට මේ සමාජයේ තනිකර විශාල මඩ ගොහරුවක ඉරලා තියෙනවා. ආයි හිතා ගන්න බැරි තරම් ගොහරුවක ඉරලා තියෙනවා. ඒක සමහරලාට බැලුවහම දැන් කර්මයේ බැලුවහම ඔය පින් කරන්න කියලා ඔය අන්තයකට ගිහිල්ලා ඔවා කියවලා අවසානයේ මුළු සමාජයක් නොම ගිහිල්ලා. අවසානයේ මේ අම්මලා දැන් අන්තිම මොහොතේ හුස්ම ටික යනකොට ඇත්තටම කිව්වොත් මේ හිතේ ස්වභාවය හිතට සෑහීමකටපත් වෙන විදිහට මෙච්චර දැන් ඇති පින් කරා කියලා නෑ. ගිනි ගොඩකපත් වෙනවා. හොඳටම දන්නවා බුදුන් වහන්සේ කියපු එක කාටද කියලා බැලුවා නම් හොඳටම තේරෙයි. ඔබ දන්නේ කොහොමද ඔබ කොච්චර පව් තියනවද කියලා? ඔබ දන්නේ කොහොමද තව කොච්චර කරන්න ඕනද කියලා මේ පව් ගෙවන්නේ? ඕක ඔබට එනවා අන්තිම මොහොතේ. ඔබ දන්නවා මේකේ මේ ඔබ හිතන දෘෂ්ටිවල අනුව ශාසන කොච්චර පව් කළාද කියලා ඔබට හිතෙනවා. මේ කරපු පින් චුට්ටකින් ඒක ගන්න බෑ කිය. ඊට පස්සේ ඔබ කොච්චර කරත් මදි වෙනවා. ඔබ තනිකරම පුදුමාකාර මිත්‍යා දෘෂ්ටියක්. ඊට පස්සේ ඔබ කොච්චර වින් කරත් අන්තිම මොහොතේ වැළහින්නා වගේ. ඔබ දුගතියට වැටෙනවා. ඒක නවත්තන්න බෑ. මොකද ඔබ දන්නවා ඔබ කොච්චර කරත් මදි කියලා.
ඔය පින් කළා පව් ගෙවනවා කියන එක කවදාවත් කරන්න බෑ. ඒ නිසා කොහොමද දුගති පරාදයි. ආයි සුගති කතා නැහැ. ගිනි කොහොමවත් පත්තු වෙනවා. මේක උනේ අපේ හාමුදුරුවෝ කරගත්ත විනාශයක්. කර්මයට බර කිව්වා ඊට පස්සේ පින් කරන්න කිව්වා ඊට පස්සේ නේ පව් ගෙවන්න පුළුවන් පින් කළා බෑ. පින් කළා පව් ගෙවලා නිවන් දකින්නවද නැහැ. ඊට පස්සේ අන්තිම මොහොතේ මොකද වෙන්නේ? දැන් මේ කරපු පින් මත් ඇතිද? මොකක් හරි එකක් එයි කියලා හිතෙනවා. ඒකට කොහොමද දුක අර දෙයියෝ ලෝකෙම අවලා තියෙන දෙයියෝ බලාගෙන දෙයියෝ ගාවට යන්නේ කියන ඒ බොරු කන්සෙප්ට් එක මෙතන දාන්න බෑ. ඒ දෘෂ්ටිය තුල තමයි අර පොඩ්ඩක් අන්තිම හුස්ම ටික යනකොට දෙයියෝයි කියලා මෝහණය වෙලා වගේ මුලා වෙලා ඉන්නේ. ඒ මුලාවට යන්න බෑ බෞද්ධයෙකුට. ඒතකොට බෞද්ධය අවසානයේදී ලෝකවලක වැටෙනවා. ඊට වැඩිය ලෝකවලක වැටෙනවා. අරක මුලාවක් තුල මේක ඇත්තම කිව්වොත් එහෙනම් Tamanටම තේරෙනවා බොරුවක් කියලා. ඊට පස්සේ Tamanටම තේරෙනවා මේක චාහිවටපත් වෙන්නේ නැහැ සිතේ ස්වභාවය. කොහොමද දුගති පරායන? කොහොමද දුගති පරායන? දැන් මේ වගේ තමයි කවුරු හරි කියනවා නම් මේ හැඩතලයක් මෙතන අම්මා නැහැ කියලා. එන ඉතින් හැඩතලයක් නේ ඕන දෙයක් කරලා තියෙන්නේ. එතකොට මෙතන අර්ධයක් මෙතන අම්මා නැහැ කියලා ඕන දෙයක් කරදේ. එහෙම නෙමෙයි. ඔබ සාමාන්‍ය විදිහට ඔබ මේ දහම අවබෝධුණත් ඔබ ජීවත් වෙන්න ඕනේ. එහෙමනම් ඔබ තේරුම් ගන්න ඕනේ සාමාන්‍ය විදිහට මේ හැමදේම සිද්ධ වෙනවා කියලා. සාමාන්‍ය විදිහට මේ හැමදේම සාමාන්‍ය විදිහට පේනවා, සාමාන්‍ය විදිහට ඇහෙනවා. මුකුත් වෙනස් වෙන්නේ නැහැ. 아무තු විකෘති මානසිකත්ව හදාගන්න එපා. මුකුත් වෙනස් වෙන්නේ හරිම සරලයි. නැත්නම් ඔබ ලොකු වලකට වැටෙනවා. හරිම සරලයි. සාමාන්‍ය විදිහට හැමදේම පේනවා, ඇහෙනවා. අම්මා කියලාත් දන්නවා, මේ මේසෙ කියලාත් දන්නවා. නමුත් මේක හැදෙන්න හැටි හැදෙන හැටි දැක ගන්න එච්චරයි. අර කම්පන හැදෙන හැටි, ශබ්ද හැදෙන හැටි, ආලෝකය හැදෙන හැටි දැනගත්තට පස්සේ එයා දන්නවා මෙතන ඇත්තටම සිතුවිල්ලක් තියෙන කියලා. එයා දන්නවා සිතුවිල්ලක් කියලා. හැබැයි අම්මා ඉන්නද කියලා අහුවොත් ඔව්. ඇත්තටම අම්මා සාමාන්‍ය විදිහට මේ වෙනද විදිහට අම්මා මේ ඉන්නේ අම්මා මේසෙ පුටු ඇඳන් කියලා දන්නවා. මන්ද බුද්ධික නැහැ. රහතන් වහන්සේත් දන්නවා. ඒ වුණාට එතන එහෙම කෙනෙක් නැති බව අවබෝධයි. එතන එහෙම දෙයක් නැති බව අවබෝධයි. ඒක අවබෝධ ඥානයයි. ඒක එහෙම දෙයක් නැති බව අවබෝධ ඥානයයි. ඒක අපිට අවබෝධයි. ඒතර අපි දන්නවා මේ සේරම සිතුවිල්ලක් කියලා. ඒක හරි. නමුත් මේ සිතුවිල්ලක් කියලා අපි දැනගෙන අපිට ඒක ගින්නක් කියන්නේ නැහැ. අපිට සාමාන්‍ය විදිහට අපි දන්නවා මේ සිත කොහොමද වැඩ කරන්නේ මේක සිතුවිල්ලක් සකස් වෙන්නේ මෙහෙම දෙයක් නැති බව අපිට අවබෝධයි. ඒ අවබෝධුණත් අපි දන්නවා සාමාන්‍ය විදිහට සත්තු දිහා බැලුවම ගස්කොළන් දිහා බැලුවම මේක හරි සුන්දර කතාවක්. සාමාන්‍ය විදිහට සුන්දරව හැමදේම පේනවා, ඇහෙනවා, දැනෙනවා. සාමාන්‍ය විදිහට. ඒතර අපි දන්නවා මේ අපේම ආයතන ටික තමයි මේ පිනවන්නේ කියලා. මේ අපේම ආයතන ටික කියලාත් අපි දන්නවා. මේ ආයතන වලම ස්වභාවයක් කියලා මේ ඔක්කොම හොඳට අවබෝධයි. ඔන්න ඔතන බොරු කරන්න යන්න එපා. ඒක ඔබ අවබෝධ කරගන්න. මේ සේරම සකස් වෙන හැටි මේ පේන එක, ඇහෙන එක, දැනෙන එක සේරම සකස් වෙන හැටි තම නුවණින් දකින්න. ඒකට දක්ෂ වෙන්න. ඒතකොට තමන් දකිනවා. තමන්ට මේ නුවණින් දකින්නේ. ප්‍රඥාවට හසු වෙන්නේ. ප්‍රඥාවෙන් දකිනවා මෙතන මේ මොකද්ද වෙන්නේ කියලා. ඒක ප්‍රඥාවස අවදි කරගන්න. ඒක තමයි විදර්ශනාව කියන්නේ. ඒක සත්‍ය දකිනවා. ඒ සත්‍ය දැකලා ඔබ ඔබේම සිත බව දැකලා ඔබේම සිතේම සිතුවිල්ලක් කියලා දැකලා මේ හැඩතලයක් කියන එකක්වත් එදා හැඩතලයක් තියනවා කොහෙද? එහෙම නෙමෙයි. එහෙම අන්තවලට යන එකක් නෙමෙයි. ඔබ ඔබේම සිත බව දකිනවා. ඔබේම සිතේම සිතුවිල්ලක් කියලා දකිනවා. හැබැයි ඒ වුණාට ඔබට බාහිර මේ හැමදාම බලනකොට ඔබට පේන මායාව ඇතුලේ හීනයක් වගේ වේවි. හැබැයි හීනේ හරි ලස්සනයිනේ. හීනේ හරි සුන්දරයිනේ. ඒ සුන්දර හීන විනාශ කරන්න යන්නත් එපා. ඒ සුන්දර හීනේ ඔබට පේනවා. ඔබ දන්නවා සුන්දර හීනයක් ඔබට පේනවා. හැබැයි ඇත්තට මේ සුන්දර හීන වෙනට දැක්කම හීනයක් විදිහට ඔබ දකිනවා. හැබැයි ඔබ හීනෙන් අවදි වෙලා. ඔබ හීනේ ඇතුලේ ගිනි ගන්නෑ. ඔබ හීනේ අපේ ප්‍රශ්නකුත් නෙමෙයි. ඔබ ටීවී එකේ දිහා යමක් බලාගෙන ඉන්නවා. ඉතින් ඒක හොඳයි. ලස්සන කතාවක්. හැබැයි ඒක ටීවී එක කියන්නේ ඉතින් ඔබට කිසි ගින්නක් නැහැ. මෙන්න මේ වගේ. ඔබේ කතාවත් අර ෆිල්ම් එක වගේ. ෆිල්ම් එක යනවා. ඉතින් කිසි ගින්නක් නැහැ ඔබට. ඇත්තටම එහෙම දෙයක් ඔය ගිනි ගන්න අර අතුලාන්තෙන් එකට වටිනාකමක් එන්නේ නැහැ. එච්චරයි වෙන්නේ වෙන දෙයක් දැනගන්න.
ඉතින් ඔබට සාමාන්‍ය විදිහට පේන හැදෙනවා මොකද වෙනස් වෙන්නේ නැහැ. නැති වෙන්නේ නැහැ. ඉතින් පුංචි ළමයි සෙල්ලම් කරනවා වගේ ලස්සනට ඒක ඇතුලේ හැම කෙනෙක්ම සතුටින් නේද? සමගියෙන් සහයෝගයෙන් කටයුතු කරනවා එච්චරයි. හරිම සුන්දරයි. වෙන අමුතු දේවල් නැහැ. මේ මේ අර මේ දැන් ඔය කිව්වා වගේ 아무ත දේවල් නැහැ. අම්මා කියලා නෑ හැඩතලයක් විතරයි. එහෙම කියන්න ගියොත් ලොකු ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මොකද මේක අහන්නේ ඔබතුමිය කියන එක තව කෙනෙක් ගන්නද? අපි ඔකට ඕක නිකන් හරි ඕකට හරියට ඕක හරියට මේක හරියට කතා නොකර මේක මෙහෙම ස්ටෙප් කරොත් එහෙම ඕක අහන් ඉන්නේ අතර ඉන්නවා. හෙට ඕක නෙමෙයි කියන්නේ. යාගේ හිත ඇතුළට ගියොත් එහෙම එයා මොකද ආත්මේ තියාගෙන ඉන්නේ. මේක අහන අය ආත්මේ තියාගෙන ඉන්නේ. මේක අහන අය කෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම ඉඳගෙන නැහැ කියන එකක් හිතන්නේ. ඒගොල්ලෝ ඔක්කොම තියාගෙන නැහැ කියන එකක් හිතන්නේ. මොකුත් නැති වෙලා නෙමෙයි. ඔක්කොම තියාගෙන නැහැ කියන එකක් හිතන්නේ. දැන් ඔය සිතේ මෙදෙන එකක් ගැන කතා කරන්නේ. දැන් සිත කියන්නේ මොකද්ද? සිතට ඔක්කොම තියෙනවානේ. ඒතර ඒකෙන් මිදිලා නැහැනේ. ඔක්කොම තියාගෙන නැහැ කියන එකනේ කරන්නේ. දැන් අපි අහන ප්‍රශ්නේ මොකද්ද? එතකොට උතර ප්‍රශ්නේ එන්නේ මොකද්ද? ඔබ සියල්ල තියාගෙන නැහැ කියනවාද? ඇත්තටම ඔබට නැති වෙනවා. ඔබ කොහොමද ඒක දැනගන්නේ කියලා. ඔන්න ඔය ප්‍රශ්නේ ඔබ සිතින් මිදලාද කියලා අහුවට ඒක මේ නිවන් දැකප එකක් නේ. එහෙනම් ඒක රහතන් වහන්සේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඔබ ඔක්කොම තියාගෙන නැහැ කියලා කියන්නේ. ඇත්තටම ඔබට එහෙම නැති වෙලාද කියන ප්‍රශ්නේ. ඇත්තටම තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඔබට එහෙම නැති වෙලා නැත්තම් ඔබ ඔය තියාගෙන නැහැ කියන්නේ. ඔබට ඔබ ඒක අත්දකින්නවද? ඔබට ඒක දැනෙනවද? ඔබ විඤ්ඤාණ මායාවට අහු වෙලාද? ඔබ විඤ්ඤාණ මායාවේ මිදිලාද? ඔබ කොහොමද ඒක දන්නේ? ඔබ විඤ්ඤාණ මායාවට අසු වෙලාද? ඔබ විඤ්ඤාණ මායාවේ මිදිලාද කියලා ඔබ කොහොමද පෙන්නන්නේ? ඔබ කොහොමද කතා කරන්නේ? ඔබට ඒ ගැන තියෙන අදහස මොකක්ද? එතනනේ කතා කරන්නේ. දැන් මේ ධර්මයේ තුල මෙන්න මේ අදහස් දැක්වීම මේ තමයි පරිණත භාවය. මේ තමයි කෙනා කොයිතරම් විදර්ශනා ඥානයක් තියෙනවද කියන එක. කොයිතරම් දැන් මේ අරස දැන් මේ එකම දේ විවිධාකාර පැත්තට කරකවනවා. මේ කරකැවීම ගොඩක් වැදගත්. එතකොට මේ විඤ්ඤාණ මායාවට ඔබ හසු වෙලාද විඤ්ඤාණ මායාව ඔබ මිදිලාද? නැත්නම් ඔබ මේ සියම තියාගෙන නැහැ කියනවා. ඔය ඔක්කොම එකයි කතාව. ඔක සිතින් මිදෙන කියන්නේ අවසානයේ නිවන් දකින තැන රහතන් වහන්සේ. නමුත් එතනට එන්න බෑ මේ ටික අහුවෙලා ඉන්නකම්. මේක ලොකු කතාවක් තියෙනවා මෙතන. පේන්නේ නැති. මොකක්ද මේ කතාව කියලා යහන්නේ. ඔබ ඉන්නේ කොතනද කියලා යහන්නේ. ඔබ තාම විඤ්ඤාණ මායාවේ නේද ඉන්නේ කියලා අහන්නේ. ඔබ තියාගෙන නැහැ කියන එක නේද ඔබ අත සිද්ධ වෙන්නේ. ඔබ ඔබේ කතාව කියන්නේ කියන එකයි මේ කියන්නේ. එතකොට මේ ඇත්තටම අපි හිතන දෙයක් තමයි කවුරු හරි කිව්වොත් ඇහැට හැඩතලයක් එනවා. ඇහැට නේ කනට සද්දයක් එනවා. ඒක අපි සිතුවිල්ල. ඒක අපි හිතන එකක්. ඒක අපි සිතුවිල්ල. කනට සද්දයක් එන්නෙත් නැහැ. ඇහැට හැඩතලයක් එන්නෙත් නැහැ. ඇයි ඒ? ශබ්දේ සකස් වෙනවා එක එක සත්වෙන්ට එක එක විදිහට. ඒතකොට ආලෝකේ සකස් වෙනවා වර්ණ හැඩතල එක එක සත්වෙන්ට එක එක විදිහට. ඒතකොට ඔබ මායාව ඔය නේ ඔය ඔබ කතා කරන හැඩතලයක් එනවා කියන එකත් නෙමෙයි ශබ්දයක් එනවා කියන එකත් නෙමෙයි. ඔතනම සකස් වෙන මායාව. ඒක කියන මායාවක් වෙනවා. තේරෙනවද? තේරෙනවද? දැන් එළියේ තියෙන එකක් එනවාද හැඩතලයක් අර? එළිය හැඩතල තියෙනවා. නෑ. එළිය තියෙන සද්දයක් එනවද කන්ට? එළිය සද්ද තියෙනවා. මේක ඇත්ත දකිනවා නම් එහෙම දෙයක් නෑ. ඇත්ත දකිනවා නම් ඔතනම මැවෙන මායාවක්. ප්‍රයක් තියෙනවනේ. පැහැදිලි නේ? તો ප්‍රශ්නේ ඔව්. ඕක නෙමෙයි. ප්‍රශ්නේ ඕක නෙමෙයි. ප්‍රශ්නේ ඇවිල්ලා ඔබ මේ තියාගෙන නැහැ කියනවා. ඔබට නැත්තම් ඇත්තටම නැති වෙලාද? ඔබ විඤ්ඤාණ මායට හසු වෙලාද විඤ්ඤාණ මායෙන් මිදිලාද කියන්නේ? කොහොමද ඒක ගැන හිතන්නේ? මොකක්ද ඒක මායාවෙන් ගැන? මිදිලා මායාවෙන් මිදිලා මිදිලා නෑ. මිදිලා නැහැ කියලා ඔබතුමියට ඒ කියන්නේ ඔබතුමියට තියෙන අත්දැකීම මිදිලා නැහැ කියන්නේ හරි. මිදිලා හරි කියන්නේ කොහොමද මිදිලා ඔබතුමියට පේන්නේ මිදිලා කොහොමද? උදාහරණයක් කියන්න පුළුවන්. මිදිලා නැහැ කියන්නේ මේ නිසායි. මිදිලා කියනවා නම් මිදිලා කියන්නේ මෙන්න මේ නිසායි. දාම හරි සුන්දරයි නේද? ඔව් මේක නෑ. ශ්‍රේෂ්ඨයි. මේක අති ගැඹීරයි.
පාසුත් නැහැ තමයි. උත්සාහ කරා. ඔබ මම අත්දැකීම් දෙකකින් කියන්නේ. හරි. දරුවන් සර්. මම ඉන්නේ උදාහරණ. එළියේ ඉන්නේ ආර්යයන් වහන්සේ උදාහරණයක් විදිහට ගත්තී ඉස්සරහා ගෙදර බල්බ් එක එළිය වැටලා තියෙනවා. ඉතින් ඒක එතන තාත් බල්බ් එකක් තියෙනවා. ඉතින් ඒක පේනවා. ඉතින් ඒක නිදිලා නැහැ. ඉතින් ඒක කියන්න තේරෙන්නේ ආර්යයන් වහන්සේ. හොඳයි අපි තව කෙනෙක්ට අවස්ථාව දෙමු එහෙනම්. හොඳයි. ඔබ මිදිලාද? ඔබ කොහොමද විඥාන මායාව තාම ඉස්සු වෙලාද? විඥාන මායාව මිදිලාද? මේ කියන්නේ රාග දේශම කෙලස් කියන නැතිලා කියන එක නෙමෙයි. මේක ටිකක් වෙනස්. මේ කතා කරන්නේ ඇත්තටම ඔබට ඔබ තාම ඉන්නවද? එහෙම නැත්නම් ඔබ තියාගෙන නැහැ කියනවද? නැත්නම් ඔබ විඥාන මායාව මිදිලාද තෙරුවන් විඥාන සරණයි මායාව ආර්යයන් වහන්සේ. අතුලේ? එහෙනම් කරවන්න. මේ සිතෙන් මිදෙනවා කියන එක අත්‍තරම කෙලෙස් සංසිඳනවා කියන එක දැන් කෙලෙස් සංසිඳන සිතෙන් මිදෙන එක අවශ්‍යයි. එතකොට මේ සිත අපි ඉස්සලා ඕනම කෙනෙකුට තියෙන දැනුම. හැබැයි ඊට පස්සේ අර මේ පේන ඇහෙන හැම එකක්ම යට ඇත්ත වෙන්නේ නැහැ නේද? එහෙනම් එයා කොහොමද ඒක අත්දකින්න ප්‍රායෝගික පැත්තේ? මේ අත්දැකීම් ගැන අහන්නේ. ඔබ දෙන්නේ උත්තර අර ගතානුගතික උත්තරයක්. අර හැමදාට හැම එකටම තැලේ වගේ කෙලෙස් සංසිඳන ඔය වගේ දැනුමින් කියන්නේ. අපි තවකට අවස්ථාව දෙමු. එහෙම ආර්යයන් වහන්සේ පාද නමස්කාර වේවා. කියන්නේ ඔය හැමදාම දෙන උත්තරේ හැම එකටම දෙන උත්තරේ කෙලෙස් සංසිඳන කෙලෙස් සංසිඳන කෙලෙස් සංසිඳන කියලා. නමුත් ප්‍රශ්න අහන්නේ එහෙම එකක් නෙවෙයි. ප්‍රශ්න අහනකොට පේන හැන දේවල් ප්‍රශ්නේ ඊටාම ගැඹීර ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ බැලු බැලමට පේන්නේ නැහැ. නමුත් මේ විඥාන මායාවේද ඔබ තාම විඥාන මායාව නිද්දාද කියන එක තව ගැඹීර ප්‍රශ්නයක් ඒක. අතර බැලුවොත් එහෙම අතරම අපි දැන් අපිට පේනවා කියමු. අපිට දැන් ඇහෙනවා කියමු. අපිට දැන් දැනෙනවා කියමු. අපිට සිතුවිලිත් පහළ වෙනවා කියමු. මොකද ඔබ හිතන්නේ? ඔබට සමහරට දුක හිතේ. ඔබට සමහරට සතුටක් දැනේ. ඔබට සමහර විට සුවඳක් දැනේ. ඔබට සමහරට රසක් දැනේ. ඔබට සමහරට දැවිල්ලක් දැනේ මිරිස් වගේ කෑවොත්. ඔබට සමහර විට පහසක් දැනේ මේ දවස්වල වයින්වල සීතල වගේ දැනේ. සමහරට ඔබට සිතුවිලි එක එක මතක් වෙයි. මොකද ඔබ කියන්නේ? ඔබ තාම කොතනද? ඔබ කොතනද? ඔබ ඔබේ කතාව කියන්නේ. හොඳයි. අපි දිනුවක් ගැන කියනවට වැඩිය අපිට අපේ කතාව කිව්වම හරි. ඒක කොතනද කියලා බලමු අපි. ඒකයි වෙන්නේ. තමන් කොතනද? කියන්න කමන්නේ මේ එහෙම ගැටලු නැහැ. තමන් සමහරට එක එක දේවල් සිද්ධ වෙනවා. නේද? නමුත් දන්නේ නැහැ තමන් කොතනද කියලා. ගොඩක් අය දන්නේ නැහැ නිවන් දැකපු බව. ගොඩක් අය දන්නේ උඩ බව. නිවන අඳුනන්නේ නැති තාක්කා. ඔබ දන්නේ නැහැ ඔබ නිවන් දැකලා කියලා. ඔබ තාම හොයනවා. ඔබ මොනවද හොයන්නේ? ඔබ අතේ නිවන තියෙනවා. ඒත් ඔබ නිවන හොයනවා. නිවන හොයනකම් ඔබට නිවන හම්බෙන්නේ නැහැ. ඇයි දන්නවද? ඔබ හොයනවානේ. ඔබ කණ්ණාඩිය ඔළුවේ දාගෙන ඉන්නවා. ඔබ කණ්ණාඩිය හොයනවා. ඔබ කියනවා මේ 70000ක් වටින කණ්ණාඩිය ගන්නකො මගේ කණ්ණාඩිය නැති වුණා. ඔබ කණ්ණාඩිය හොයනවා. මේ 70000ක් වටින කණ්ණාඩියක් හොයනවා. දැන් නැති වෙලා කියලා ඔබ සාංකාරයි. ඔබට සැනසීමක් නැහැ. ඔබ හොයනවා. ඇත්තට ඔබට ඒක නැති වෙලා. ඔබ තුක්කර තියෙන මේ ප්‍රශ්නේ. අපි දන්නවා හොඳට මේ අය නිවන උඩ ඉන්නේ කියලා. තව විදිහකින් අපි දන්නවා මේ නිවන් දැකලා කියලා. ඒත් ඒ දන්නේ නැහැ කියලා. ඒ නිසා එන හොයනවා. නිවන පහු කරගෙන අපි තුන් බස් එකේ යනවා අපි ගමන.
අපි බහින්න ඕන තැන පහු කරගෙන යනවා. හේතුව දන්නවද? බහින්න ඕන තැන දන්නේ නැහැ. තාම යන්නේ. ඔබ දන්නේ නැහැ ඔබ නිවන් දැකලා කියලා. ඔබට තියෙන ලොකුම ගැටලුව ඒකයි. ඔබ නිවන හඳුනන්නේ නැහැ. ඔබ කොතනද කතා කරන්නේ? තමන්ගේ කතාව කියන්නේ. අපි බලමු අපි කොහෙද ඉන්නේ කියලා. තෙරුවන් සරණයි. ඒවා නෙමෙයි හොඳ නරක හරි වැරදි ඕවා නෙමෙයි. ඒක සිද්ධියක් ඔන්ලි ඉන්සිඩන්ට්. ඒක එච්චරයි. මහා ලොකු දේවල් නෑ. ඒ නිසා කවුරුවත් ඇත්තටම නිකම්ම පසුතැවෙන්නවත් අවශ්‍යතාවයක් නැහැ. අනන්තයේ කටයුතු කරනකොට හැම කෙනෙක්ම එක පවුලක සහෝදරයෝ. හැමෝම එකයි. හැමෝම එකයි. දැන් ඇත්තටම කිව්වොත් එහෙම මේ දහම නැත්තම් දැකලා නැහැ. ඒ දහම තුල එහෙමයි. ඒ නිසා ඇත්තටම හැමෝම ලොකු ගමනක් යනවා. ඒක ඇත්තටම තව විශාල ශක්තියක් වෙනවා. තව පොඩි කාලයක් බලන්න පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා. විශාල ශක්තියක් වෙනවා. මුළු රටම පිළිදෙනවා ධර්මයේ. ඒකට හේතුව මිත්‍යා දෘෂ්ටි දැලෙස වෙනවා. ඒක දැන් හෙල්ලිලා ඉවරයි. ඒක දැන් ගැස්සිලා තියෙන්නේ උඩට ඇවිල්ලා තියෙන්නේ. තව ටිකයි උඩට එන්නේ. ඔක්කොම ටික අනිත් පැත්ත ගන්නවා. මිත්‍යා දෘෂ්ටි දැල විසික් වෙලා යනවා. දැල ඔසවලා තියෙන්නේ. අරස කියනවා සියල්ල කළා තියෙන්නේ. දැන් කුරුළු රෑන වගේ හැම කුරුල්ලෙක්ම මේක ඇතුලේ මේ දැල ඔසවනවා. ඒක හරිම සතුටුයි. ඒක හරිම සතුටුට කරනවා. ඇත්තටම. ඉතින් බොහොම වටිනා යුගයක්. ධර්මයෙන් පිබිදෙන යුගයක්. මේ අහන ප්‍රශ්න කවුරුත් අහනේව නෙමෙයි. මේවා බුදුවරයෙක් මහන්න ඕනේ ඇති. ආරණසේ එහෙම දේවල් අරසට ආරෝපණය කරගන්නේ නැහැ කවදාවත්. උච්චල ස්වභාව ආරෝපණය කරගන්නේ. ඔය තියෙන වචන එකක්වත් අරස ආරෝපණය කරගන්නේ. අපිට එහෙම දේවල් අවශ්‍ය නැහැ. කිසිම ආරෝපණයක් අපිට අවශ්‍ය නැහැ. අපි නියුට්‍රල් එක අපිට හොඳයි. වතුර වගේ. ඒක උලක වගේ. ඒක හරි සරලයි. හැම කෙනෙක්ම දොස් කිව්වත් අපි වැළඳ ගන්න ස්වභාවයක් තියෙනවා. අර හෘදයාංගම ස්වභාවයක් අරසගාව තියෙනවා. සහෝදර ස්වභාවයක්, තෙතමනයක් තියෙන ස්වභාවයක්. ඇත්තටම මේ හැම මිනිස්සෙක්ම සුන්දරයි. සුන්දර ලෝක අපිට දැනෙන්නේ එහෙමයි. අපිට දැනෙන්නේ ඒ අපිට ඇතුළේ දැනෙන අපිට දැනෙන දේ අපිට එළියට දැනෙන්නේ. අපිට දෙපැත්තක් නැහැ. හැමදේම සුන්දරයි. මිත්‍යා දෘෂ්ටි දැරේ සතිය. දැන් ඇත්තටම ත්‍රිවිධ යුගයක් ඇවිල්ලා තියෙනවා. මේ පොසොන් පොය සැබෑම මිහිඳුනියන් වැඩියාවයි. ඒක ඇත්තටම අපිට නම් දැනෙනවා. ඒක දැනෙන්නේ අපේ අම්මලා අපේ මේ දේශන අහන අය ඒ දෙන පිළිතුරු සහ ඒ ඔවුන්ගේ වාසිතය තුළයි. අවංකකම පළවෙනි එක. වැරදෙනවම වැරදෙන දේ කතා කරන්න. ලැජ්ජ වෙන්න එපා. කතා කරන්න කියන්න මට වැරදුන දේ. වැරදුන දේ හොඳයි. නේද? ඒක සුවඳයි. සුවඳයි. ඒක ලස්සනයි. තමන්ට කමන්නේ තමන්ට දිනු නැතුවක් වෙන්න බුණා දිනුවක් ඕනේ නැහැ. ඒක කතා කරනවා. ඒකම දිනුවක්. තෙරුවන් සරණයි ආර්යයන් කතා කරනවා. ඒකම දිනුවක්. එහෙමයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ආර්යයන් වහන්සේ හැමදේම කරනකොට මම ඉන්නවා ආර්යයන් වහන්සේ. එහෙම. ඒ වුණත් අන්තිමේට පේනවා මේ මම ඉඳගෙන තමයි මේ ඔක්කොම කරේ කියන එක එහෙම. තේරෙනවා ආර්යයන් වහන්සේ. ඇත්තටම ඔබතුමා කොයි පළාතේ? මම මඩගලපේ ආර්යයන් වහන්සේ. මඩගලපේ. අපි ටිකක් කතා කරන්න ඕනේ. හොඳයි ආර්යයන් වහන්සේ. මේ පිළිතුරු ලබා දෙන එකට ඔබතුමා ඉන්න. පිළිතුරු අවසන්. ඔබතුමාත් එක්ක තමයි සාකච්ඡා යන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. අපි කතා කරමු ටිකක්. අපිට දැනෙන්නේ මෙහෙමයි. අපි දැනෙන එක කියන්න කලින් ඔබතුමාත් එක්කම කතා කරමු. මම ඉන්නවා කියලා කතා කරපු එක අවංකයි. ඒක ඇත්ත. ඊගාව එක තමයි දැන් මම ඉන්නේ කොහොමද කියලා බලමු. දැන් මේ පේන තැන දැන් අපිට ඔබතුමාට මොනවද පේන්නේ? වාහනයක් තියෙනවා. ඉස්සරහ බිල්ඩින් එකක් තියෙනවා. ගස්කොලන් තියෙනවා. දැන් උතර මම ඉන්නවා. එහෙමයි ආර්යයන් වහන්සේ. ඒක කොහොමද කියන්නේ? ඒ කියන්නේ වාහනේ මම දකින්නවානේ දෙයක් දකින්නවා ඒ දේ තියෙන බව දැනෙනවා. ඉතින් ඒක බුදු රහතන් වහන්සේලාත් දැනෙනවා. ඒක බුදුන් වහන්සේලාත් ඒ දැනෙනවා තමයි ආර්යයන්. ඒක දැනුණට මේකට ගැලුණොත් තමයි ඒක. ඉතින් දැන් මේ වෙලාවේ වාහනේට ඇවිලාද? නෑ. ඉතින් එහෙමනම් කොහොමද මම ඉන්නේ?
ඒ වුණාට ආර්යනාංශය දැන් ඒක කියන්න බෑනේ. ඒක කොහොමද ඒක දැනෙන එක වළක්වන්න බෑනේ ආර්යනාංශ. ඉතින් වාහනේ පේන එක තියෙන ඒක දැන් වාහනේ දැන් අපි තුමු දැන් උතන බුදුන් වහන්සේ හිටියත් කියයි නේ උන්. රහතන් වහන්සේ නමක් හිටියත් කියයි උතන වාහනේ තියෙනවා කියලා. ඔව්. මේ වාහනේ තියෙනවා කියන දැනෙනවානේ. ඉතින් රහතන් වහන්සේලාත් දැනෙන බුදුන් වහන්සේ වාහනයක් තියෙනවා. ඔව්. ඒකට දැන් මේතන නම් ඇලීමක් දැන් ගැටීමක් ඔබතුමා අවංකව කියන ඔබතුමාට ගින්නක් තියනවද ඔය වාහනේත් එක්ක? ගින්නක් නෑ ආර්යනා. එහෙනම් නමුත් දැන් ගින්න අපි නැත්නම් මම ඉන්නවා කියලා කොහොමද කියන්නේ? ඔබ හිතනවානේ. ඔබතුමා නෑ හිතනවා ආර්යනාට නෑ ඔව් කියන්නේ. ආර්යනාස සමහර සිද්ධීන් එක්ක අපිට තරහ එනවා, කේන්ති එනවා. ඒ දැන් තුන මම අපි මේක අපි ගමු. දැන් අත්‍තරම ගත්තොත් දැන් තුච්ච පොට්ල කියනකොට බුදුන් වහන්සේ පොට්ල භික්ෂුව ජේතවනාරාමයෙන් එළවනකොට එතකොට බුදුන් වහන්සේත් එහෙමයි. ඉතින් බුදුන් වහන්සේ ආර්යනාස මම ඉන්නවා. දැන් මේක නිකන් අපි දැන් සාමාන්‍ය ගත්තොත් ඒ ආයතන හයමක් බලමු. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපිට පේන එක, ඇහෙන එක, දැනෙන එක මේවා ගොඩක් අපි කතා කරන ඉන්න දන්නවා. රස දැනෙන එක, මිරිස් කෑවත් දැවිල්ලයි, සුවඳාවත් නේ, ගඳයි ඔක්කොම තියෙනවානේ. දැන් ඒක ගෝසාවක් ආව, සද්දේ ඔක්කොම දන්නවානේ. දැන් නිහඬියාව ඔක්කොම තේරෙනවා දැන් නේද? ඒ වගේ ප්‍රශ්නයක් આવුත් නේද? සීතලක් આવුත් නේ ඒක එතකොට ඒ ඔක්කොම දැනෙනවානේ. නේද? දැන් ඔව් මිරිස් කෑවත් දැවිල්ල වගේ දැන් ඔක්කොම තියෙනවා. ඉතින් අපි හොඳයි කියනවා, නරකයි කියනවා. බුදුන් වහන්සේත් කියනවා මේ රමණීය වනපෙත හරි සුන්දරයි. ඉතින් ලස්සනයි, කැතයි ඔක්කොම ඉතින් බුදුන් වහන්සේ කියනවා. ඒ වුණාට ආර්යනාස අපිට ඒක වෙන් වෙන්න බෑනේ. අපි ඒක දැකලම මේක මේ එහෙම එකපාරට මේක අයින් කරගන්න අපිට හැකියාවක් නැහැ ආර්යනා. දැන් අපි කිව්වොත් එහෙම දැන් ඕක අතරම එහෙම ඔබතුමා ආ ඇත්තට කිව්වොත් එහෙම දැන් ඔතන ඔය කාර් එකේ ගින්නක් නැතුව මම ඉන්නවා කියලා හිතනවනේ ඒක සිතුවිල්ලක් නේ. මම ඉන්නවා කියලා ඔව් සිතුවිල්ලයි ඔව් ඔව් තියෙන්නේ. ඒ එහෙමයි කියන්නේ ආර්යනා. විඤ්ඤාණ මායාව තියෙන්නේ. ඔව් ඒ මම ඉන්නවා කියන සිතුවිල්ලක් තියෙන්නේ මම ඉන්නවා කියලා. අතරම මම ඉන්නවා කියන සිතුවිල්ල පොඩි කාලේ මොන්ඩිසෝරි යන කාලේ අර මම ඉන්නවා කියලා හදාගත්ත ඊට පස්සේ ඒකටම දිගටම ඒක අපි දැන් ප්‍රතිපදාවේ අපි ඒ ප්‍රතිපදාවට ආවනේ සමුදේ ගාමි ප්‍රතිපදාව. ඒ කියන්නේ මම හදාගත්තනේ දිගටම මම ඉන්නවා දැන් මොන්ඩිසෝරි කාලේ මේ පුටුව පේන්නේ මට මේ මම ඉන්නවා මේ පාට මං ආසයි මේක ලස්සනයි මේක කැතයි ඔය හැම එකම මේ මමනේ කන්නේ මේ මමනේ ඇවිදින්නේ දැන් පුංචි කාලේ මේ මටනේ උනේ මන්නේ කිව්වේ මන්නේ බෑන්නේ මටනේ උනේ දැන් මම කියලා මම හදාගත්තා ලොකු වෙනකොට ඔව් දැන් අපි ඔව් දැන් ඒක නැති කරගන්න බැරුව ඉන්නවා ඔව් නැතු මේ ආර්යනා. ඔය ගින්න නෙමෙයි නෝයි තියෙන්නේ ගින්නක් නෙවෙයි ආර්යනා. නමුත් ඒක නැති කරන්න එතකොට අපි කිව්වොත් එහෙම දැන් ඔතන නිවන තියෙනවා ඔබතුමා නිවන් දැකලා තියෙනවා ඔබතුමා දැන් ඔය මම ඉන්නවා කියන එක නිසා නිවන වෙයිලා තියෙන්නේ නෑ නෑ ඇයි මම ආර්යනාත් අපි ගිනි එහෙමයි ගන්නවනේ දැන් අපි හැම වෙලේම නෑ ගිනි ඔතන ගන්න ගින්න නෑ. උත්සාහ දැන් අපි තියෙනවා. කතා කරන්නේ ওই උපමාව. ওই උපමාව. ඔව් ওই උපමාව ඔබතුමා දැකලා තියෙන නමුත් ඔබතුමා මම ඉන්නවා කියලා ගැට ගන්න එක වරදක් තියෙනවා. හා හා. එහෙම නෙවෙයි මෙතන වාහනේ නම් එතන නෑ ගින්නක් නෙවෙයි. එතන නෙවෙයි ආර්යනාත් මම කිව්වේ නෑ අනිත් ඉස්සලා අපි අවස්ථාවල ඒ හරි හරි ඉස්සලම ගින්න ඔය ඔව් ඔතන නිවන තියෙනවා. ඔතන නිවන ඔව් තියෙනවා. නිවන උඩ තියෙනවා. එතකොට එතන නිවන නැති කරගන්නේ මම ඉන්නවා කියලා එතන නිසා. එහෙමයි ඒක අන්න ඒක තමයි පොඩි කාලේ ඉඳන් අපි කරපු දේ පුරුද්දට දැන් එනවා. ඔබතුමාගේ එනවා නෙමෙයි ඔබතුමාට නෙමෙයි කියන්නේ. මේ එහෙමයි අද ගොඩාක් අයට මේ ප්‍රශ්නේ තියෙනවා. ඇත්තටම මේ මම කියලා හිතනවා. මේ මට නෙපෙන්නේ. මේ දැන් නිකම් ආ වෙනවා ඇතුලේ. අය පුරුද්දට ඒ එනවනේ. නිකම්ම ඒක අයින් කියලා කරන්න පුටු බෑ විතරක් නෙමෙයි මමත් වෙනවා. ඕ අපි ඉතින් මමත් වෙනවා. දැන් අපි හිතන්නේ ටෙලිපති වෙලා පුටු විතරයි එන්නේ. නෑ මමත් ටෙලිපති වෙලා. ඒ කියන්නේ මේ මට නෙපෙන්නේ. මේ මට නෑ ඇහෙන්නේ. මේ මටනේ මේක උනේ. මමනේ කෑවේ. මමනේ කළේ. මමනේ ඇවි මම හිතන තරමටම ඇත්තටම නිවන දැන් මේකේ අතනක මෙන්න මෙතනින් අයින්ට වුණොත් නිවන් දකින්න එක තියෙනවා. එහෙමයි හරි දැන් මේ සිතුවිල්ලක් නෙති මේක තමයි එහෙම සක්කාය දෘෂ්ටිය. මම කියන දෘෂ්ටියෙන් අයින්ට වෙන්නේ නැති එක. මේක අයින්ට වෙන්න ඕනේ. දැන් මේක ඇත්තටම අපි දැන් දන්නවා. දැන් බුද්ධෝත්පාද දේශන අහනකොට දැන් මේ එක කොටසක් සම්පූර්ණයෙන්ම ඕක දැන් හඳුනගෙන මම නැතුව තමයි යාට අත්දකින්න ලැබෙන්නේ. තව කොටස එයාට ඒක දැනෙනවා. දැන් ඔබතුමාටත් එහෙම නොදැනෙනව නෙමෙයි ඔබතුමාටත් ඔය කියන එක දන්නවා. නමුත් ඔබතුමා එහෙමයි හොඳයි මෙතන ඉදිරිපත් වෙලා ඕක පොඩ්ඩක් සුද්ධ කරන්න කතා කරන එක. නැත්නම් මේක සුද්ධ කරන්න ඒක දැන් වෙලාව හරි ඒකයි. ඔබතුමා ඒ නියම වෙලාවට ආවේ. ඒ කියන්නේ එහෙමයි දැන් අපි ඊට පස්සේ අපි ගමු දැන් සද්දයක් ඇහෙන එක.
ආ. සද්දයක් ඇහෙන එකක් අපි ගමු දැන් මොකක් හරි සද්දයක් දැන් ඇහෙනවා නම් හොඳයි. ඒ කියන්නේ දැන් මෙහෙම ගමු. දැන් ඔන්න දැන් තට්ටුවක් දැන් සද්දයක් දැන් ওই සද්දේ ඔබතුමාට ෆෝන් එකෙන් ආවනේ. දැන් මේ සද්දේ ඔව්. ආව. දැන් ওই ශබ්දේ තුලත් ඕකමනේ තියෙන්නේ. එහෙමයි ආරෙන්න. ඕකෙත් හිතන ගන්නේ තියෙන. ඕකෙත් නැත්තම් දෙයක් වෙලා නැහැනේ. නෑ ඒකත් ආර්යයන් වහන්සේ ආර්යයන් වහන්සේ දේශනා කරන ඉඳා මේ දේශනාව තුළින්ම තමයි ඒක නිවැරදි කරගන්න නැත්නම් අපිට ඒක හරිම අමාරුයි ඒක කියන්නේ ඒක වෙන් නේ වෙන්න මම හරි ඔය තමයි ඒක අමාරුයි. තමයි සුද්ධ කරන්නේ. ඒක තමයි සුද්ධ කරන්නේ. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් එහෙම දැන් පේන එක, ඇහෙන එක, දැන් උණුසුම සීතල හරි, රස්නීය හරි. දැන් මේ හැම එකටම ගැට ගන්නවානේ මමයි කියලා. ඇත්තම එහෙමයි කිව්වොත් ආර්යයන්. අපි අර කර්ණාඩිය මේ අපි කිව්වොත් අපි නිවන පසු කරගෙන යනවා. අර පහු වුණා හ්ම්. වගේ. ඒ කියන්නේ මේ හොඳටම මේ නිවන ඉන්නේ. හොඳටම දැන් මෙතන ගින්නක් ඇත්තම නැහැ. දැන් කිසිම හ්ම්. ගින්නක් නැහැ. නමුත් දැන් මම කියලා ගැට ගන්නවා. දැන් හ්ම්. මේ මම දැක්කා දැන් ඒකනේ දැන් මේකනේ දැන් තියෙන්නේ. දැන් මට එහෙමයි. ඇහෙන්නේ. මේ මට පේන්නේ. දැන් අපි හිතමු දැන් මට ඇහෙන්නේ මට පේන්නේ කියන එකත් එනවා කියලා අපි ගමු. ඒකත් එනවා. හරියට ඉර්පතු වෙනවනේ ඉතින් කොහොමද පුටුවත් එනවනේ. මමත් එනවනේ. හ්ම්. හරි මමත් එනවා. ඔව්. දැන් මමත් එනවා පුටුවත් එනවා. දැන් මම කියලාත් දන්නවා. හැබැයි ප්‍රශ්නකුත් නැහැ. ඇයි ගින්නක් නැති නිසා. හා. නමුත් දැන් මොකද දිගට මේක දැන් නිකන් දිගට මේක අර ඡායා මාත්‍රක කියන්නේ මේක නිකන් සංඥාවක් ඒ කියන්නේ මේක නිකන් අනිදස්සන කියන්නේ දිගට මමත් අනිදස්සනයි පුටුව දිගටම විතරක් නෙමෙයි පවතිනවා. දැන් දිගටම පවතිනවා. දැන් පුටුව ආවොත් අපිට දැන් පුටුව ආවොත් ප්‍රශ්නයක් නැහැ මම ආවොත් ප්‍රශ්නයක් ඇයි මමත් දැන් වටිනාකමක් නැති මම එක්ක ආන්නේ. ඒකයි හරි. ඒක දැන් දිගටම තේරෙනවද පවතිනවා. වටිනාකමක් නැති මම එක්ක ඔව් ඒකෙන් නෑ 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 ගැලවෙන්න නෑ නෑ ඔව්. ගැලවෙන්න ඕනේ නැහැ මේ කියන එකේ හොඳයි ආර්යයන්. මොකද ඔව් ගැලවෙන්න ඕනේ නැහැ ඒ කියන්නේ මේ අනිදස්සන කියන්නේ මේක ඇත්තටම නිකන් නිකන් අර වටිනාකමක් නැති එකක් එන්නේ මමයි කියලා. දැන් මට වටිනාකමක් නැති වෙනවා. ආ හා. පොඩි සියුම් තැනක් තියෙන ආර්යයන් වහන්සේ පොඩිම සියුම් තැනක් තියෙන එක තේරුම් ගන්න. ඕ මේක දැන් අර මේ දැන් දැන් ඇත්තටම කිව්වොත් එහෙම දැන් මේ නැත්තම් මේක ඒ කියන්නේ දැන් ඇත්තටම බැලුවොත් එහෙම දැන් මෙතන ගින්නක් නැහැනේ මෙතන කිසි ප්‍රශ්නයක් නැහැනේ. නෑ. දැන් මෙතන ඔව්. කිසිම දැන් ඒකනේ දැන් මෙතන නැතු දැන් hina දැන් ඇත්තටම කිව්වොත් එහෙම දැන් මේ කතාව තවත් ටිකක් හොඳට එනවා. දැන් දැන් ඔබතුමා කිව්වනේ කේන්ති යන කිව්වනේ. එහෙමයි ආර්යයන්. දැන් යන කතාව ගන්න ඔය හැමදේම සිද්ධ වෙනවනේ. දැන් ඔව්. ලස්සනයිද ලස්සනයිකුත් මම ඉන්නවා. දැන් බුදුන් වහන්සේත් කියනවා මේ ඔව් මම ඉන්නවා මම හිටියට ඒක වැඩක් නැහැ. ඇයි ඒක ඔව්. ඒක මම ඒක ඇත්තටම දැනෙන. මම නෙමෙයි. ඒක ඇත්තටම මම නෙමෙයි. මම හිටියට මම නෙමෙයි. ඒ කියන්නේ මේ දෙයක් නොවන මමෙක් ඉන්නේ. ඉන්න. ඔව්. ඒක මම හරි ඉන්නවා ආර්යයන්. නෙමෙයි. මම ඉන්නවා කිව්වත් වැරදි මම නැහැ කිව්වත් වැරදි. ඒකට හේතුව මම මම නැතුව මම කියන්නත් නොවන බෑනේ. මම. මං මම නැතුව නොවන කියන්නත් මම. බෑනේ. මට මම නැති වෙලා. ඔව් මට මම නැති වෙලා. දැන් ඔන්න කතා දැන් මේ කතා කරනවා වගේ අපි හිතමු දැන් ලස්සනයි උන්වහන්සේ හිටියේ නැහැනේ එතන. දැන් බුදුන් වහන්සේට ඒක දෙයක් උනේ නැහැනේ. ඒ කියන්නේ ගින්නක් නැහැ. ඒ කියන්නේ එතන අතරම කිව්වොත් ලස්සනයි කියනවා ලස්සනයි. දැන් මම ඉන්නවා. දැන් මම කියන එකේ මෙතන වටිනාකමක් නැති මමෙක් වෙනවා. වටිනාකම නැති මමෙක් වෙනකොට මට අගයක් නැහැ. මට මේකේ එහෙමයි. අගයක් නැහැ. ඒ කියන්නේ මම කියන කෙනාට මම කියන කෙනෙක් මෙතන එහෙම කෙනෙක් දැන් අපිට ඉන්නවනම් මොන හරි දෙයක් දැනෙන්න එපා. ඒ කියන්නේ ගින්නක් එහෙමයි. තියෙන්න එපා. ඒ ගින්න නැහැ. අර ගින්න තියෙන මමයා නැහැ. ගින්න එහෙමයි. තියෙන මමයා නැහැ. දැන් නිකන් සංඥාවක් විතරයි සංඥාවක් නැති. ඒක කිව්වේ සංඥා සුකුම ස්වභාවයක්. ඒ කියන්නේ අපි කියන්නේ මේ ඒ කියන්නේ මෙතන සංඥාව බලවත් වෙන්නේ නැහැ. සංඥා අபிසංකරණයක් නැහැ. නිරෝධයක් තියෙන. ඒ කියන්නේ මේ සංඥාවට බලයක් නැහැ. මම කියන සංඥාවට බලයකුත් නැහැ. මෙතන දැන් මේ සාමාන්‍ය විදිහට මේ හැමදේම පේනවා ඇහෙනවා. ඉතින් කටයුතු සිද්ධ වෙනවා. හැබැයි හැමදේම එහෙමයි. දැන් අපි දැන් ඔතන පොඩ්ඩක් හරි දැන් මොන හරි දැන් ගොඩක් තේරෙන්නේ නැත්තේ ලස්සනයි කැතයි අපි තුමු දැන් දුකක් තියෙනවා. දැන් දුකක් තියෙනවා එතකොට අපි හිතන්නේ මම ඉන්නවා නෙමෙයි මට දුක ආයි. ඕ නේ. කිව්වොත් ඉන්නවා. දැන් මේක ඇත්තටම මේ හොඳට බලන්න මෙන්න මෙතන හොඳට බලන්න.
අතර මේ සතුට මේ දුක කියන එක මේක තමයි ගලප ගන්නම අමාරුම තැන. මේක නම් ලියනවා කියන එක නම් ලේසි නෑ. අත්‍තරම දෙයක් නො ස්වභාවයෙන් මේක තියෙනවා. මේක එනවනේ අර බුදුන් වහන්සේ අර පෙන්නන ආකාරයට මේක පේනවා. අර මේක නම් දැන් මේකතර පොඩි දරුවා කියන එක අහන්නේ. පුතේ ඔන්න දැන් කිව්වා ඉන්න හොඳ හයියෙන් කියනවා. පුතේ මේන්න එමම ඉන්න. ඊට පස්සේ ටිකක් හයියෙන් කියනවා. මම දැන් කිව්වනේ පුතේ මේන්න. ඊට පස්සේ බලන් ඉන්න එක්කනට එනවා වෙනින් ඒවා හිතේ. හැබැයි ඇත්තටම මේ කියන්නේ ඒක කරන්න ඕන නිසායි. ඇත්තටම මෙතන එහෙම කියන්නේ නැහැ. නමුත් ඒ විදිහට තමයි හැසිරෙන්නේ. සිස්ටම් එක වැඩ කරනවා. සිස්ටම් එක වැඩ කරනවා සිතුවිලිත් එහෙමයි. දැන් මේක හයියෙන් කියනවා. සමහරට හිමින් කියන්නත් පුළුවන්. සමහරට තුච්ච පොටිල පයින්නලිය කියලා කියන්න පුළුවන්. එතකොට බුදුන් වහන්සේට මම ඉන්නවා. මම බලවත් වෙනවා. එතන ආත්ම ගින්නක් තියෙනවා. එහෙම එකක් නැහැ. මේක නෑ සිස්ටම් එක විතරයි. මේක නිකන් හරියට නිකන් අර මේක කිසිම වටිනාකමක් නැතුව සිස්ටම් එකක් දුවර එකක් තියෙනවා. මේක අහුවෙන්න ඕනේ. මේක අහු වුණාට පස්සේ ගොඩක් ප්‍රශ්න ඉවරයි. සුවිසුද්ධ ආර්යනාංශය අපිට ඔය එහෙමයි. කියන්නේ. ආර්යනාංශ අත්දැකීමක් නැති හින්දා අපිට කියන්න දන්නේ නෑ තියෙනවා අත්දැකීම. තියෙනවා මේ මම ගෙට ගහන එකක් තියෙනවා. ඔබතුමාට ඒක ටිකක් තමයි. මේක ඔබතුමා මේකට හිටින් පස්සේ මට අධ්‍යයනය කරන්න ඕනේ. ඒ කියන්නේ දැනටම ඔබතුමාට කිව්ව විදිහට තේරෙන්නේ. ඔව්. අද ආර්යනාංශ දැන් පැහැදිලි කරන ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙක්ම ඒකට පැහැදිලි කරලා දෙන්න. එහෙම නැතුව මේක තේරෙන්නේ නැහැ අපිට. ඒක අත්දැකීමක් නැතුව අපිට ඒක කියන්න බෑනේ නෑ මේක ආර්යනාංශ. අත්දකින්න ලැබෙන්නේ කිව්වට පස්සේ. ඒ කියන්නේ දැන් මේක එහෙමයි හැමෝටම එක වගේ නෑ. ඔබතුමාට මේක දැන් හෙට ඉඳන් බලන්නකෝ. හෙට ඒක ඉඳන් තමයි බලන්න. ඒක සුද්ධ වුණා. ඒ කියන්නේ මේ තියෙන ගැටීම තමයි මටත් ඒක උනේ. දැන් ඒ කියනකොටම මේ ඒ දැන් ඒ මමයා ඉඳ ඒක තමයි ආර්යනාංශ කිව්ව දේ හරියටම හරි ආර්යන. ඔව් ඒක සිස්ටම් එකට අපි දැන් මේක ඇත්තටම එක්තරා කොටසක් මෙතන තියෙන්නේ 100%ක් නෙමෙයි. Taman එක ලියා ගන්න දක්ෂ වෙන්න ඕනේ. මොකක්ද ඒ කොටස කියන්නේ? මේ සෙන්සර් එකට අයිති කොටසක් තියෙනවා බැර කරලා තියෙනවා අර මේක ගිනි ගන්න. ඇත්තටම ගින්නක් නෙමෙයි. දැන් අපි ගත්තොත් මිරිස් කරවන ඕන දැවිලක් එනවනේ. දැන් අපි මේක දැන් කල්යාණ මිත්‍රාගේ පරිවිත් තුල ඇහුණා මේ දැවිල්ල කියන එක යාත් නැහැ සෙන්සර් එකනේ කියන්නේ. ඊට පස්සේ මෙනෙහි කළුවමත් තේරෙනවා ඒක ඇත්තනේ. මේකේ සෙන්සර් එකනේ දැවිල්ල එන්නේ සෙන්සර් එකනේ. දැන් ඇත්තටම සෙන්සර් එකට පිළිකාව කරමවක් කරනවා දැන් දැවිල්ල දැනෙන්නේ නැහැ. එහෙනම් ඒක මම නෙමෙයි. සෙන්සර් එක. ඔන්න දැන් එයා දක්ෂ වෙන්න ඕනේ දැන් මේ දැවිල්ල සෙන්සර් එකේ එක. හැබැයි මම ගින්නක් තිබ්බොත් ඒ ගින්න වෙනයි. දැන් දැවිල්ල එන ගින්න නෙමෙයි. මම කියලා මේකේ තියෙනවා මේ පසුතැවෙන එකක් වෙනම. ඒක නැතුව දැවිල්ල තියෙනවා. මම කියලා තියෙනවා මෙතන පරිදේව වෙන එකක්. පසුතැවෙන එකක්. ඒක නැතුව දැවිල්ල තියෙනවා. ඒක නැතුව දැවිල්ල තියෙනවා. හැබැයි දැවිල්ල එතකොට මම නෙමෙයි කියලා අන්න එතනින් වෙන් වෙනවා. අර ශෝක පරිදේව නැති නිසා. ශෝක පරිදේව නැති දැවිල්ලේ මම නැහැ. ශෝක පරිදේව නැති අර මේ දුකේ මම නැහැ. ශෝක පරිදේව නැති දුකක් තියෙනවා. මේක ඇත්ත. මේක හොඳට හොයලා බලන්න. ශෝක පරිදේව නැති ශෝක පරිදේව නැති. දැන් කේන්ති ගියත් ඒක නැවතන ඒක දෙයක් විච්ච නැති එකකුත් තියෙනවා. දෙයක් තියෙන එකකුත් තියෙනවා. දෙයක් නැති එකකුත් තියෙනවා. මේක අස්සලෝමක් 100ක් කඩකට පැලෙන්න ඉදිනවා වගේ මේක හරිම සියුම්. සියුම් තැන. සියුම්ම තැන. සියුම්. දැන් ඇත්තටම කිව්වොත් මේක අල්ල ගන්න බැරි කෙනා නිවන වැහෙන කොහොම? ඇයි යා ඔක්කොම දාන අනිත් account එකට දානවා කියනවා මම මේකේ. ඒක නෑ. එතකම්ම එයාව ගන්න බෑ. එතකම්ම ගන්න බෑ. මොකද එයා දානවනේ අපි කොච්චර කිව්වත් දානවනේ. දැනෙනවා කෙනෙකුට ඔව් දැනෙනවා මොකද දන්නේ ඒක ගන්න නේ දැනෙනවා. ඔව්. දැනෙනවා මේ මම තමයි. දැන් ඉතින් අරන් ඉවර. දැන් ඔන්න දැන් කල්යන් මිත්‍ර මේ කිව්වට පස්සේ ඔර පොඩි එනවා ඇතුලෙන් පොඩ්ඩක් ඔන්න ඔතන මෙතන වුණාට මං ඒක හරි දුකක් වුණාට මට ගානක් නැහැ. ඒ වුණාට මං ඕන දෙයක ලෑස්ති. ඒ වෙලාවේ පොඩි දුකයි තමයි පොඩි කඳුළු ටිකුත් ආවා තමයි. ඒ වුණාට ඒක ගානක් නැහැ කියලා තේරෙනවා. අන්න ඒක තමන්ටයි ඒක තේරෙන්නේ. ඒක තමන්ට තමයි අවංක වෙන්න ඕනේ. මේක තව කෙනෙකුට තේරෙන්නේ නැහැ. තමන්ට තේරෙනවා මේ ඒකේ තප්පරේ විතරයි ඊට පස්සේ තිබුණෙත් නැහැ. ඒ නේද දිගට වැළපෙන්නේ. එහෙම නෑනේ. නෑ. එතකොට තේරෙනවා එහෙනම් ඒක දෙයක් නොවන දුකක් නේද කියලා. එතකොට තේරෙනවා.
එහෙමයි. එතකොට තේරෙන එක දෙයක් නෝ දුකක් කියලා. ඕක අනිත් එකෙත් තියෙනවා. ඊට පස්සේ දැන් මෙයා වුණා තදින් කියනවා. මේ මොකද්ද ඔය කරන්නේ? ඔක අරගෙන යන්න. මම දැන් කිව්වනේ. දැන් තදින් කියනවා. ඔන්න මං කිව්වා. අයියෙන් කියනවා. ඊට පස්සේ එයා ඒක අරන් ගිහලා එයා කියනවා අන්න අර බලන්න තද වෙලා අරක මෙන්න මට කිව්වනේ. දැන් එහෙමනේ යන්නේ නේ. කතාව යනවා එහෙමයි. නේ. ඊට පස්සේ මේ ඔයා මොකද්ද කරන්නේ? මේ මෙන්න මේක. මේ ඔයා මන් දැන් අරම කිව්වේ මන්දවත් එක තරහයි. අර පොඩි ළමයි වගේ. නෑ එහෙම දෙයක් නෑ මං ඒ කිව්වට තමයි එකක් නෑ මේ එයා එන්නේ නෑ දැන් ඇයි දන්නා එයා තරහ වෙලා හොඳට තමන් තරහ වෙලා නෑනේ ඔයා එහෙමයි මමත් අර. තරහ වෙන්නේ මම තරහ වෙන්නේ නැතුව නෑ ඔයා තරහ වෙලා හිටියේ මම එළව්වේ නැහැ ඊ තරහ වෙලා නෙමෙයි ඒ හැටි තමයි ඔයා ගණන් ගන්න මේ දැන් මොකද වෙලා තියෙන්නේ දෙයක් නොවන ස්වභාවයකින් යා බැනලා තියෙන්නේ කොහොමද මේ ඔප්පු කරන්නේ මේව දැනෙන්න ඕන එහෙනම් දැනෙන්න තමන්ට මම මන්දිත් එක වෙන්න ඕනේ. ඔව් තමන්ගේ මමයා නැතුව තමන් බැනුපු හැටි තමන්ට තේරෙන්න ඕනේ. තමන්ගේ මමයා එහෙමයි. නැතුව අඩපු හැටි තේරෙන්න ඕනේ. තමන්ගේ මමයා නැතුව දුක් පිච්ච හැටි තේරෙන්න ඕනේ. ඇත්තට මේක මායාවක්. මේක රැවටෙනවා. මේ මමයි කියලා හිතන්නේ මම නෙමෙයි. ඒ උනට කියනවා එහෙමයි. බලන්නකෝනේ කියලා වැඩක් නැහැ. මේකනේ. ඊට පස්සේ දැන් දුකයි වගේ තමයි පේන්නේ. ඒ උනාට ඊට පස්සේ දවස් කියනවා මේ ඔයා මොකද කරේ? නෑනේ ඔයා හරි දුකින් හිටියේ මං හිතුවේ නෑ ඔයාද වැඩ කරේ. නෑ ඉන්න මොනවද මේ වෙලාවේ මේ ඕක අරගෙන අපි අද වැඩේ කරමු. මොකක්? අර අනිත් එක්කන කන්ෆියුස්. එතකොට තේරෙනවා මේක පිස්සුද වන්දනේ ඊ අඩුවත් එක්ක මේ අද මේ මෙයා කතා කරන්නේ. මෙහෙමනේ. අර මෙන්න මේ වෙනස විඥාන මායාවට අන්න ඒකයි කිව්වේ. විඥාන මායාවෙන් තමන් මිදිලාද කියලා තමන්ට තේරෙන්නේ නැහැ කියලා. විඥාන මාය එහෙමයි. මේ විඥාන මායාව පුදුමාකාරයි. අති එහෙමයි. පුදුමාකාරයි. ඕ ඒ කියන්නේ මේ විඥාන ඒ කියන්නේ මේ ඇත්තටම කිව්වොත් මේතර විඥාන මායාවට කරන්න බෑ මේක. ඇයි තමන් අවබෝධයෙන් මිදිලා. දැන් විඥාන මායාවට අපි අසු වෙලා නැහැ. හැබැයි සිස්ටම් එක ඒ විදිහට පේනවා. හැබැයි විඥාන වලට අපි අසු වෙලා නැහැ. අපි ඒක දෙයක් වෙලා නැහැ අපිට. අපි බැසගෙන නැහැ. අපි ගිනි අරගෙන නැහැ. එතන ඇත්තටම එහා නිවනේ ඉන්නේ. එයා දන්නේ නැහැ. එතකම් එයා නිවන වැහෙනවා. ඔක පෙන්නුවේ නැත්තම් කල්යාණ මිත්‍රයා ඔක සුද්ධ කරේ නැත්තම් එයාටත් නිවන නැහැ. ඇයි යා එහෙමයි. හිතනවනේ මේ නිවන මේ හදිස්ස මෙන්න මම බැසගෙන මේ මම තාම නිවන් දැකලා නැහැ. ඇයි මොදා නැද්ද එහෙමනේ. ඉතින් එයා හවදා ඇත්තද? ආයෙ මොකක්ද දන්නේ. හරිද? ඔයා ඉතින් කියනවා නෝට ඒක ෆීල් වෙන්නේ නැහැ. ඔයානේ දන්නේ. ඔයානේ සාන්දි ටික. දැන් ඉතින් එහෙනම් ඔයා දැන් එයා දන්නේ එයා නිවන් දැකපු බව. පුදුම වැඩන්නේ මේක. එයා දන්නේ එයා නිවන් දැකපු බව. ඇත්තටම මේ කතාව එතකම්ම යනවා. වයසට ගියත් දන්නේ නැහැ. දැන් අවුරුදු ගාණක් ගියත් දන්නේ නැහැ. ඕක තමයි අපි ආපාපන තන හිර වෙන්නේ දන්නේ නැතිකම. අනාගාමී තන හිර වෙන්නේ දන්නේ නැතිකම. ඇත්තටම අරහතටපත් වෙන්නේ නැති දන්නේ නැතිකම. ඒක නිසා බුදුන් වහන්සේ පෙන්වුවේ මේ අවිද්‍යාව තියෙන තාක්කල් ඒ සංයෝජන ධර්ම ප්‍රහීන වෙන්නේ නැහැ. නොදන්න කම හේතුව. ඒකයි දස සංයෝජන අවසානයේ අරහතටපත් පෙන්වන්නේ අවිද්‍යාව ප්‍රහීන වෙනවා. තේරෙන්නේ මේ කතාව? නොදන්න කම. මමයි කියලා අපි අර සිතුවිලි විඤ්ඤාණ මායාවෙන් දෙනවා. ඒකට අපි අහු වෙනවා. මේ මමනේ. දැන් මමයි කියලා හිතන නිසාම අර දුක ඩබල් වෙනවා. කේන්තිය ඩබල් වෙනවා. ඔක්කොම ඩබල් ට්‍රිපල් වෙලා ඉන්නේ. ඇයි මමනේ. මම කියලා හිතන ඉඳා. නැත්තම් ඔක අනිත් පැත්තට ඩබල් ට්‍රිපල් වෙනවා වෙනවට අන්න ගැලවිලා යනවා. පටිනිස්සක් ගන්නවා අනිත් පැත්තට හැරෙනවා. හැබැයි ඒක අවබෝධයෙන් එන්නේ. සංකිටේ නිබ්බි. අවබෝධයෙන් නිවන් දකින්නමානේ කියේ. අති ගාම්භීර තරක්. ඕක අපකේකේ අර 2023 නේද පෙන්නේ. මුලින්ම කියපේ දෙයක් නොවන ස්වභාවයෙන් මේ සේරම සිද්ධ වෙනවා. අති ගැඹීර තමයි නේද? මම හිතන මේක අහන් ඉන්න හැමෝට මේක මේ කියන්නේ යමක් හිතන්න තියෙනවා. ඔබ මිදිලාද කියලා. ඒ ප්‍රශ්නේ ඔබෙන් මිදිලාද කියන ප්‍රශ්නේ ඇත්තටම ඇහුවේ. ඒකේ ඔබ සිතින් මිදිලාද කියලා හිතන්නේ නෙවෙයි. නමුත් ඒක ඇත්ත ඔබෙන් මිදිලාද කියන එකයි එන්න ඕනේ. ඒ කියන්නේ ඔබට තාම ඔබ ඉන්නවා. ඔබ තාම ඔබෙන් මිදිලා නැහැ කියන එකයි ප්‍රශ්නේ. එහෙම නේද? එහෙමයි අර. මොකද අපි වසන්ත මොකද හිතන්නේ මේ ගැන?
රෙන්වාසාර අනේ මේ ඇත්තටම හිර වෙලා හිටපු තැනක් දැන් අර අත්දැකීමෙන් කියලා නම් දැන් මොහොතකට කලින් ආරණවාසේ මේක සැලකිලිම බලන්න කියනකොට ඇත්තටම එතන දැන් අපි ඒක තේරුම් ගන්න මෙතන මම ඉන්නවා එතන දැන් එක මොහොතකට ඒක දැනෙනවානේ හැබැයි ඒක එක ක්ෂණයයි තේරෙනවා ඇත්තටම එතනත් නැහැ එතනත් ඒක සෙන්ස් වලින් එන එක ආරණවාසේ ඒක දැන් තමයි තේරුනේ නැත්තම් ඇත්තටම හිතාගෙන ඉන්නේ මේ තැන්වල අර ඒක මේ ආත්ම ස්වභාවය කියලා. ඒ ආරණවාසේක ඇත්තටම පෙන්ලා දීම මහා පුදුමාකාර ගැඹීර තැනක් ආරණවාස. නැත්තම් ඒ වගේ ගොඩක් තැන්වල අපි අර රැවටිලා හිටිය එතන හිර වෙලා හිටිය කියලා තේරෙන ආරණවාස. දැන් අපේ කට්ටියට කියන්න ඕනේ එයාලා දැන් ඉන්නතර ආරණසිට කොච්චර දැනෙනවද කියන්නේ. ඔය ඔක්කොම ඉන්නේ එහෙමයි. ඔක්කොම හුඟක් දිනුනේ. ගොඩක් දිනුනේ. නමුත් මේතන හිර වෙනවා කියලා දන්නවා. ආරණසිට දන්නෝ මේගොල්ලෝ හිර වෙන්නේ කොහෙද කියලා. දැන් උතන හිර වෙනවා කියලා දන්න. මේ හරන ප්‍රශ්න අහන්න ඕනේ. ආරංශයෙන් අහන්න ඕනේ. අහුවේ නැතත් අස ප්‍රශ්න හදලා දෙනවා. අර බුදුරජාණන්සේ වගේ. හදලා දෙනවා ප්‍රශ්නේ. බලන්නවා මෙතන හිර වෙලා ඉන්නේ කියලා. එහෙම. මහාචාර්යතුමාට තේරෙන්නේ මහාචාර්යතුමා ඉන්නවද දන්නේ නැහැ. අද වහිනවා මං හිතන්නේ සිග්නල් තියෙනවද දන්නේ. පෙරුවන් සරණ යාරෙන් වහන්සේ. දැනුනේ කීප එක මහාචාර්යතුමා? එහෙම යාරෙන් වහන්සේ පාත නමස්කාර වේවා. ඩෑම් එක පුපුරලා හැරියා. එහෙමයි. එතන පුදුමාකාර තනකාරයන් වහන්සේ දිග්ගටම සවන් දීගෙන හිටියා. ඉතාලම හොඳට පැහැදිලි වුණා මේක දෙපැත්තම හැම පැත්තකින්ම මේ මායාව කරන જાති ඔතන ටච් උනේ නැහැ ආරයන් වහන්සේ. ඒක දැන් බොහොම පැහැදිලි වුණා. ඇත්තම ආරයන් වහන්සේ අසලෝමක් සියයට පැලෙන විදිහට එයත් විය හැකි මාන්නේ කරනවා කියෝක. අල්ලන්න බෑනේ. කොහොම අල්ලන්නේ? අභිඥානයක් අවශ්‍යයි. මේක අල්ලන්නේ කොහොමද? ඔව්. මේක අපේ ස්වාමීන් වහන්සේලා අද්ද වෙනකන් ටච් කරනවා තියා පැත්ත පළාත අල්ල ගිහිල්ලා නැහැ තාම. අල්ලන්න තියා හිතන්නවත් බැහැ. ඕ අවුන හෙට දායි තාම වීඩියෝ එකක් හදලා වීඩියෝ එකක් හදලා දායි අරසට මොකද බැනලා. අනේ බයින්න කවන්නේ. අත් දැකපු දවසට තේරෙයි කවදාද මොකද වෙන්නේ කියලා. මේක අති නිදාම පුදුමයි. පුදුම එහෙමයි ආරයන් වහන්සේ. පෙරුවන් සරණයි මේක ඇත්තටම මේ හිතා ගන්න බැරි තැනක් එතන නෙවෙයි කියන්නේ පයින් ඇවිදගෙන එනවා තන හොයා ගන්න බෑ එහෙමයි ආරයන් වහන්සේ. මේ හැම මේ වටේ කරකිලා සෑහෙන කාලයක් ඒක දැන් ගහනවා කට්ටිය අපිට තේරෙනවා මේ කම් ඉන්නකොට මේ කට්ටිය රස්ತೆ අදු ගහනවා එහෙට මෙහෙට යනවා නිවන පහු කර එහෙමයි ආරයන් වහන්සේ. මේ ගින්න නේද හිතා තාම එතන අර හිතින්ද ගින්න තියෙනවා. හිතනින්ද ගින්න තියෙනවා. දැන් මෙතන සැක කරනවා කියන්නේ ගින්න තියෙනවා. හිතන ගින්න තියෙනවා. එතකම් මම තමයි අර ඩබල් ට්‍රිබල් එනවා මම ඊට පස්සේ. ඇයි මම කියලා ගන්නකොට ඕක තව වැඩි වෙනවා. එහෙමයි. ඇත්තටම මේක දැන් මෙනෙහි වෙන්න ඕනේ. දැන් එදිනෙදා කටයුතු වල මේ පණීඩ මෙනෙහි වෙන්න ඕනේ. මේක මම ජබොක් ගන්න තිබුණට දාන්න හොඳ නැහැ කවුරු. මේක තමයි ඊට පස්සේ පොඩ්ඩක් කමන්ට දැනෙන්නත් ඕනේ එදිනෙදා කටයුතු කරනකොට. මේක මම හිතේද නැද්ද කියලා. හැබැයි මම හිතේ හොයන්න පුළුවන් අර ශෝක පරිදේව වලින්. ශෝක පරිදේව වලින් ඊට පස්සේ විදවනවාද කියලා බලන්න ඕනේ. ඊට දිගට මේක එන්නේ නැත්නම් වැදගත්ම තනක්කාරයන් වහන්සේ ඇත්තටම ඇත්තට දැන් ඒකත් අපිට තේරෙනවද මේකේ ආය ආපස්සට හැරිලා බෙරිලක් ආය හොයන්න එහෙම එකක් නැහැ. නමුත් අතන අර කලින් කියපු තැන හිර වෙනවා ආරයන් වහන්සේ. එතන කියන්නේ ආත්ම ස්වභාවය කියලා තමයි ගන්නෙ. ගන්නෙමයි. දැන් අසන්තිට හෝ කම්පියුටර් අසන්ති ඊට පස්සේ ෆුල් අප්සෙට් අනිවත් අප්සෙට් යනවා. ඇයි අරක ඉන්න ඔක්කොම ටික දරා ගන්නවා. මේ මම එතකොට හිතට එහෙමනේ කොම්පැටිලිලා. එක අර වැලයි දැන් වැලේ ඉතිලා බලනකොට පිටිපස්සෙන් ගිහලා ඔක්කොම ටික ඉතිලා. එහෙමයි ආරයන් වහන්සේ. අසන්ති වැලේම පැටලිලා අර පූස් පැටියා නූල් දුනා වගේ ඊට පස්සේ. මම ආරයන් වහන්සේ අපිට තේරෙනවා. හිතා ගන්න. අපිට කනකොට තේරෙනවා. ඔව් අර තේරෙනවා මේ නූල් පොල් පැටලා වගේ දැන් හිතුවට. අර චුට්ට ලියා ගන්න බැරුව. අර චුට්ට අර නූල චුට්ටයි පැටලුනේ. දැන් ඉතිලා පස්සෙන් ඇවිල්ලා දිගට.
එහෙමයි ආරම්භ නෑ ඇත්තම. ඕ ලේසි නෑ. ලේසි නෑ. ඇත්තටම වටිනවා ගොඩක්. හොඳයි අද කාලේ ගියා. අනිත් Zoom එකේ විනාඩි 15ක් ඒකට. හොඳයි අපි හෙට දවසේ මුණ ගැහුවොත් ඉතාලම වටිනවා. මාර්ගයේ ඉන්න අයට විශේෂ වාදෝ තියෙනෙත් ඒ වෙනුවෙන්මයි පරිණතායගේ ගැන ලියලා දෙන්න. ඒ වගේම දෘෂ්ටි ටිකට දීලා යන්න. හොඳයි අපේ කවුද අපේ නේද මහත්මයාට තෙරුවන් සරණයි. ඒ වගේම අපේ මහාචාර්යතුමන් සරණයි. අසන්තිට වගේ ඉන්ට්‍රන්ට කොටම මේ මාර්ගය යන හැමෝම තවත් හොඳින් මම යරිහාගෙන නේද? සියල්ල නිදහස් වෙන එකයි වටින්නේ. අතරම ගොඩාක් බොහෝ අය අරස මුකුත් කියන්නේ නැහැ. එයාට සැනසී අත්දකින්නවා එච්චරයි වැදගත් වෙන්නේ. බෝඩ් ලෑලි නෙමෙයි බෑෂ් නෙමෙයි අපිට ඕන අපේ අභ්‍යන්තරයේ සැනසීමේ හැම කෙනෙක්ම නිවනින් සැනසීම ගන්න ඕනේ. පෙරවන් සරණයි.